සුෂී ග්‍රීන් වර්ල්ඩ් සමග එක්ව සිටින ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා. අපි විසින් ඔබ වෙත රැගෙන එන සුෂී ග්‍රීන් වර්ල්ඩ් නිෂ්පාදනවල ගුණාත්මක භාවය පිළිබඳ අප නිරන්තරයෙන් විමසිලිමත් වෙනවා. එම නිසා සුෂී ග්‍රීන් වර්ල්ඩ් අපි කල්පනා කළා අපගේ ප්‍රධාන නිෂ්පාදන අයිටමයක් වන පෝතෝස් හැඟින් පොට් නඩත්තුව පිළිබඳ වීඩියෝවක් ඔබ වෙත රැගෙන එන්න. පළමුව අපි ජල සම්ප්‍රාදනය පිළිබඳ සලකා බලමු. ඔබ මිලදී ගන්නා හැඟින් පොට් එකේ තිබෙන පැලය සඳහා ජලය සැපැීම හොඳින් සිදු කළ යුතුයි. මෙහිදී පොට් එක තුළ තිබෙන වගාමාත්‍ය හොඳින් තෙත්වන තෙක් ජලය දැමිය කළ යුතු අතර ස්ප්‍රේ කිරීම ප්‍රමාණවත් නොවන බව මතක තබා ගන්න. දෙවනුව පොහොර යෙදීම පිළිබඳ දැනුවත් වෙමු. මේ සඳහා ඔබට N+ අඩංගු ඔස්මොකොට් පොහොර යෙදීම කළ හැක. ඔස්මොකොට් සාපේක්ෂව මිලෙන් වැඩි අතර අවශ්‍ය නම් නිල්කැට පොහොරද භාවිතා කළ හැක. මීට අමතරව සතියකට වරක් N+ අඩංගු පොහොර වර්ගයක් ස්ප්‍රේ කළ හැක. මේ සඳහා ඔබට මෙවන් කුඩා හෑන්ඩ් ස්ප්‍රේ බොටල් එකක් භාවිතා කළ හැක. පරිණත වැල් කප්පාදු කිරීම. ඔබ මිලදීගත් හැඟින් පොට් තුළ ඇති වැල් කාලයත් සමග වර්ධනය වීම සිදුවේ. මෙය දිගින් වැඩිවීමත් සමග කප්පාදු කිරීම සිදු කළ යුතුයි. මේ සඳහා ඔබට සෙකිටියරයක් හෝ සාමාන්‍ය කතුරක් භාවිතා කළ හැක. ප්‍රථමයෙන් පරිණත පත්‍ර පරීක්ෂා කර බලා එහි ඇති පිලිස්සුණු පරිණත පත්‍ර ඉවත් කිරීම සිදු කරන්න. පරිණත වැල් කප්පාදු කිරීමට සතියකට හෝ දෙකකට පමණ පෙර ඔස්මොකොට් හෝ නිල්කැට පොහොර යොදන්නේ නම් වඩා සුදුසුයි. එමගින් පදුරු ස්වභාවය වර්ධනය කරගත හැක. පරිණත වැල් කප්පාදු කිරීමේදී බදුනේ මාධ්‍යයට ආසන්නයෙන් අගලක් වැනි කොටසක් ඉතුරු කර කප්පාදුව සිදු කරන්න. වර්ධනය වූ වැල්වල මැද මට්ටමින් කප්පාදු කිරීම නොකළ යුතුයි. එහිදී එම කප්පාදු කළ ස්ථානයෙන් නව අංකුර පහළට වර්ධනය වන අතර එය බදුනේ අලංකාරයට උචිත නොවේ. මෙහිදී අතු කප්පාදු කිරීමේදී සියල්ල එකවර සිදු නොකොට සතියක හෝ සති දෙකක කාල පරතර ඔස්සේ අත්තින් අත්ත කප්පාදු කිරීම මගින් ඔබගේ බදුනේ අඛණ්ඩ අලංකාරයක් ලබාගත හැක. එසේනම් අදට අපි ගිහින් එන්නම්. සුෂී ග්‍රීන් වර්ල්ඩ් අපගේ පැළවර්ග මිලදී ගන්න. අපි සමග දිගටම රැඳී සිටින්න. අපගේ Facebook පේජ් හා YouTube චැනලේ සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ඕල් දමා තියාගන්න.